මොකක්ද අයියා වෙලා තියෙන්නේ? ඇයි අර අක්කා ආපු වෙලාවෙ නම් අඬන්නේ? උපේන්ද්‍ර අක්කව කසාද බඳින්න අකමැති. නෑ විමු. මේ හැම කරදරයක්ම අර කමල් හින්දා. කමල් නිසා? තිමන්නේ අක්කා හැමදේම කියලා. අපේ අක්කා දැනගෙන කමල් කසාද බඳලා කියලා. පුතේ කමල් මේ දේවල් කිව්වේ ඔයාටයි තාත්තටයිනේ. තිමානි කොහොමද මේ දේවල් දැනගත්තේ? මන් දන්නේ අම්මේ. අම්මා නිකන් බොරුවට නේ අර කමල්ගේ නෑන අමාවසක කරේ. මට නම් 100% විශ්වාසයි කමල්ව තැලේ දාගත්තේ තිමානි කියලා. පුතේ දැන් ඉතින් තිමානි මොනවද ඔයගලන්ට කිව්වේ? තිමානි නෙමෙයි අම්මේ. ඇත්තම කියනවා නම් අපි ගියා කමල්ව හම්බෙන්න. මගේ දෙනකොට තමයි අක්කා කිව්වේ කමල් කිව්වා කියලා එයා මැරි කරපු ගර්ල් ප්‍රෙග්නන්ට් කියලා. මා කිව්වද කියලා කවුද කියලා? ඒක මන් දන්නේ නැහැ. විමු ඔයාගේ ලක්කා ගාවට ලයින් එයාව තනි කරන්න එපා. අක්කා උදේම ෂොක් වෙලා ඉන්නේ. සඳවති සඳවති දුම් හැඟුමින් සින්දී විඳී තරුණිවි කේ රහස මට තේරුණි. නින්ද නොයන මේ රාත්‍රියේ අඳුර සඳවති දුම් හැඟුමින් සින්දී විඳී තරුණිවි කේ රහස මට තේරුණි. නින්ද නොයන මේ රාත්‍රියේ අඳුර දනී බින්ද සිතුවිලි මේ ආදරේ හදහි කඳුලක් වී. ඔයා තාමත් තුන් මාරු කළා නැහනේ. අක්කේ මට තීක්ෂණ හැම දෙයක්ම කිව්වා. තාත්තත් ඔයාට කියවන කමල්ව හම්බෙන්න යන්න එපා කියලා. ඇයි ඔයා කමල්ව හම්බෙන්න ගියේ අක්කේ? ප්ලීස් අක්කේ ප්ලීස්. ඔයා දන්නවද ඔයා ඔහොම අනනකොට අපිට කොයි තරම් දුකද කියලා? කමල් ඔයාට නැති වුණා කියලා ඔයාගේ ජීවිතේට වෙනසක් වෙන්නේ නැහැ අක්කේ. ඔයා මේ ජූස් එක බීලා ටිකක් නිදා ගන්න. මට නිින්ද යන එකක් නැහැ වෙමු. මට තේරෙනවා අක්කේ. ඔයාගේ මේ ප්‍රශ්න නිසා මටත් කිසිම නිින්දක් නැහැ. මම ස්ලීපින් ටැබ්ලට්ස් ටිකක් ගත්තා. ඉන්න මං ඔයාට එකක් ගෙනත් දෙන්න. ඔයා එක බීලා හොඳට නිදා ගන්න. මේක තියාගන්න. අක්කේ දැන් ඔයා දුම් මාරු කළා. මේක එක ටැබ්ලට් එකක් අරගෙන නිදා ගන්න. මට එක්සෑම් එකක් තියෙනවා. මං යනවා ටිකක් පාඩම් කරන්න. මොන හරි වුණොත් මට කතා කරන්න හොඳේ? good night. good night. අපි දෙන්නට එක පාරක යන්න බෑ කාව්‍යා. මම හොඳට හිතලා බලලා මේ තින්නේ ගත්තේ. මම නිසාම කෙනෙක් වෙන්නේ නැහැ.
පුළුවන් නම් මට සමාව දෙන්න කාව්‍යා. පුළුවන් නම් මට සමාව දෙන්න කමල්. කමල් කාව්‍යට කියලා තියෙනවා කෙල්ලට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. අනේ මන් දන්නේ ඒ වෙලාවේ කාව්‍යට මොනා හිතෙන්නේ නැද්ද කියලා. I'll miss you too පුතේ. හෙට ඉඳලා මේ ගෙදර තනි වෙනවා පුතේ. මට හැමතිස්සෙම ඔයාව මතක් වෙයි. ඔයා දන්නවා මේ ගෙදර මම වැඩිම ආදරේ වාටයි කියලා. ඔයා මෙහෙන් ගියාට පස්සේ මේ ගෙදර කොහොම ජීවත් වෙන්නද කියලා මට තේරෙන්නේ නැහැ පුතේ. තාත්තේ දුව අක්කේ කාව්‍යා හලෝ කමල් ඉන්නවද? කවුද කතා කරන්නේ? මට කමල්ට දෙන්න. තීක්ෂණ මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ? එයා නිදි. ඔව් අපි මේ මැරෙනවා. එයා හොඳට නිදි. කම්සේ කමල්ට කියනවා මගේ අක්කට මොනවා වුණොත් එහෙනම් මං ඔකව ඉතුරු කරන්නේ නැහැ කියලා. මං ගෙදරටම ඇවිල්ලා සදාට මොකව නිදි කරනවා. ඊක්ෂණ ඔයා උදේත් හැසුනේ බොහොම නරක විදිහට. අනිත් එක්ක කමලුකාවේ උදේ කතා කරගත්තානේ. අපිට තා මොනවද කතා කරන්න තියෙන්නේ? ඔව් තම්සල මොනවා කරන්නද? තම්සලට තේරෙයි. තම්සගේ නංගි හොස්පිටල් එකේ පණ ඇද්දොත් එහෙම ඒකේ තියෙන වේදනාව. කාව්‍යට මොන හරි ප්‍රශ්නයක්ද? ඇයි කාව්‍යට මොනවද වෙලා තියෙන්නේ? මොන හොස්පිටල් එකේද? Oh my god. Don't worry, she'll be all right. හරි මන් දැම්මම වෙනවා. හරි ඕකේ. ඇයි මොනද හොස්පිටල්? කාව්‍ය මොනවද? කවුද කෝල් කළේ? තාත්තේ කාව්‍ය සුසයිඩ් කරගන්න ගියා. තීක්ෂණ මට දැන් කෝල් කරා. කාව්‍ය හොස්පිටල් ඇඩ්මිට් කරලා. my god. අපිට දැන් යන්න වෙනවා පුතා එහෙනම්. මං ඉක්මනට ඇඳගෙනනම් තාත්තේ. මම හිතුවා මෙහෙම දෙයක් වෙයි කියලා. දැන් අපි හැමෝම අමාරු වෙట్లా නේද ඉන්නේ? ඔයා මං ඇහුවහම මොකද කිව්වේ? කාව්‍ය කැමති වුණා. සිටුේෂන් එක තේරුම් ගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? මං ඔයාට මේ දේවල් කලින් කියලා තියෙනවා. හැබැයි මතක තියාගන්න. කාව්‍යට මොන හරි දෙයක් වෙලා තිබුණොත් ඔයාට මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපි හැමෝම අමාරු වෙట్లా නේද ඉන්නේ? මිස්ටර් බේවන්ස් තීක්ෂණ දැන් අපට කතා කරා. කොහොමද කාව්‍යට? කරුණා කරලා අර කරදර දෙන්නේ නැතුව මෙතනින් යන්න. අනේ එහෙම නෙමෙයි මිස්ටර් බේවන්ස්. අපට තේරෙනවා මිස්ටර් බේවන්ස්ගේ වේදනාව. මට ඔයගලන්ගේ අනුකම්පාව කොහෙත්ම අවශ්‍ය නැහැ.
උගුල නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. මොකද කමල් තියෙන උමනාව එයා කසාද බැන්දයි කියලා කියන්න. මොකටද කිව්වේ ළමයා ප්‍රෙග්නන්ට් කියලා? මගේ දරුවා කසාද බඳිනවා කියලා රැවට්ටුවා මාදිවට. මේ හැම දෙයක්ම කියලා මගේ දරුවා මරලා දාන්නද ඔයගොල්ලෝ හදන්නේ? මාව විශ්වාස කරන්න මිස්ටර් දේවංශ. මම මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියේ නෑ. අඩු ගානේ කමල් කසාද බඳලා ඉන්නේ කවුද කියලාවත් අපි දන්නේ නෑ මිස්ටර් දේවංශ.